ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලායේස ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සම්පඨාමි සුපටිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනේයෝ ගුණාකරෝ පටිගන්නාතු භගවා දක්ඛිනෝදක මුත්තමං ඕජවන්තං රසවන්තං ප්‍රණීතං භෝජනං ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං කනසාරප්පදිත්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි නමෝ නුදං අන්ද සම්භාර යුත්තේන දූපේනාං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාවාචන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං කුප්පං මිලායාති අතාරි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං ස්කන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්නාතු උත්තමං අදිවාසේතුනෝ බන්තේ පූජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං අදිවාසේතුනෝ බන්තේ අච්චකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ උරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර වාසීය නුකෝ භන්ති තථාගතං සංවාචං යාචසා පරිසං අප්පියා අමනාපා හේතුරුහි අතුල දර්ශන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති එවැගේම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අප සහෝදර වඳුරුල කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝ රත්නයන් අවසරයි. ඒ වගේම අද දින විහාරස්ථානයේ සීල සමාදානමේ පින්කමේ නිරතව සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්. අද උදෑසන වෙසක් පුර 15ක් පොහේ දිනේ ආරම්භ කරගනිමින් සීල් සමාදන් වීම උදෙසා ඒ ආරම්භ කරගෙන විහාරස්ථානයේට පැමිණිලා උදෑසන සිටම සිල්වතුන් ගුණවතුන් බවට පත් වෙලා ඒ වගේම මේ සම්බුද්ධ පූජාමය පින්කම් ඒ වගේම භාවනා වැඩසටහනට ඒ ආදී කටයුතු වලට සහ සම්බන්ධ වෙලා දැන් මේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය සිද්ධ කිරීමට. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදානු ලැබුවා වූ තුන් 84000ක් ධර්මස්කන්ධයෙන්
එක්තරා දහම් විදක් ශ්‍රවණය කරමින් ඒ ජීවිතයට උපයෝගී කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණානිසංස රැස් කිරීමේ අදහසිනුයි ඔබ සියලුම දෙනා මේ අවස්ථාවට සහසම්බන්ධ වන්නේ. ඉතින් මේ වෙලාවේ කල්පනා කරගන්නට ඕනේ අප සිත කය වචනය කියන තුන්දොරම සංවර කරගනිමින් ධර්ම ශ්‍රවණය සිද්ධ කළ යුතු බව. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට ජේතවනාරාමයේ ඒ උන්වහන්සේගේ ආරාමයේ පිහිටලා තිබ්බ ප්‍රදේශය පාලනය කරන රජතුමාට සේවය කරන සේවකයෙක් හිටියා. එයාගේ නම තමයි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි အဒိန္နာဒါနာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි ကာမေစုမိច្ឆာචාරාဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි မုစာဝါဒာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි สุราเมรมัจจปมากัฏฐานาเวรมณี สิกขาปดัง สมาธิยามิ තිසරණේන විහාරස්ථානයේ වෙසක්වර පසළොස්වක පොහොය නිමිති කරගෙන බලාපොරොත්තු වෙන මොහොත. ඉතින් අද නිදානමේ පින්කමෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ ප්‍රමෝද් මහත්මයා, අජානි ඕනා මහත්මිය, සෙතුලි දුව ඇතුළු පවුල සිළු දෙනා විසින් මීට වසර 2කට පෙරදා ජම්මාන්තරගත අජානි ඕනා මහත්මියගේ ලොකු අම්මා මානෙල් නවරත්න මාතාවට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ අදිතනින් යුක්තවයි අද මේ පින්කම සිදු කරනු ලබන්නේ. එමනම් මේ වෙලාවේ කල්පනා කරගන්නට ඕනේ ඔබ සෑම සිළු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම භක්තියෙන්, ගෞරවයෙන් ධාර්මිකව හරිහම්බ කරපු ධනය විභාගය නොයිදුල් කොට්ටාසය විතරාගී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත පරිමාණ නික්ලේශේ මහ බුදුගුණ විසා ගෞරවයෙන් අපි පූජා කරමු. පූජාම විත්වා සාදු සාදු සාදු. ගේජන්ත සිල්වාන් සංසයන්ගේ ශක්ති ආශිර්වාද බලය අපි හැම දිනාගේම ජීවිතවලට ලැබිලා ඒ ආශිර්වාදයන් තුලින් නිවන් දකිනා ජාති දක්වාම නරකයයි නපුරුයයි කියන පාප මිත්‍රයන්ගේ අසත්පුරුෂයන්ගේ ඇසුරක් නොම වෙලා කායික සුවය, මානසික සුවය, නිරෝගී සුවය ලැබිලා නිවන් දකින්න මේ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් මිය පරලොව ගියා වූ මානෙල් නවරත්න මහතාව ඇතුළු සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන්ව පදන බෝධියකින් නම නිවෙනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගනු. ඒ වගේම මේ සීල සමාදාන කටයුතු වලට සහභාගී වෙලා සිටින වර්ණිකා සේනානායක මහත්මිය, ඒ වගේම වෛද්‍ය තුෂානි දියවිස්නුනා මහත්මිය, ඒ වගේම පුෂ්පාර්ථනායක මහත්මිය ඇතුළු ඒ සෑම සිළු දෙනාටම යහපතක්, සිතක්, ශාන්තියක් උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ හැම දිනාටම ප්‍රමෝද් මහත්මයා, ජානි මහත්මිය, සෙතුලි දුව ඇතුළු පවුල සිළු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ගෞරවයෙන් ගාථාවන් කියමින් පූජාවන් සිද්ධ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ශාන්තියක් වේවා නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා ඒ වගේම විහාරස්ථානයේ නඩත්තුව සඳහා පැවැත්ම සඳහා ආධාර කරන උපකාර කරන සියලු දායක කාරක ආදීන්ට ඒ වගේම මේ පින්කම් සාර්ථක කරගන්න උදව් කරන සියලු දෙනාටම ඒ වගේම ලංකාවේ අපි එදුප්පත් දරුවෝ සඳහා කරන ප්‍රොජෙක්ට් වල ශිෂ්‍යත්ව වැඩසටහන් ඒ වගේම අනුරාධපුරේ පාසලක් හදනවා මේ දිනවල අනුරාධපුරේ තවත් දුප්පත් පාසලක අපි ස්මාර්ට් ක්ලාස්රූම් එකකට අපි ආධාර කරනවා හදන්න. මේ දේවල් වලට පවා ආධාර කරන උපකාර කරන සෑම සියලු දායක කාරකාදීන්ට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අපි මේ දන්සල සූදානම් කියලා සඳහන් කළා. ඒක නිසා ඒ දන්සලේ ඒ ස්ථානයට මම ගිහිල්ලා විනාඩි කිහිපයකින් නැවත මේ ස්ථානයට ඇවිල්ලා පිරිත් නූල් ලබා දෙනවා. නැවත පොලිමේ ඉච්චර වෙලා ඉන්න ඕනේ. මෙතන ඉඳලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගිහිල්ලා කැම ටිකක් කන්නත් පුළුවන්. හොඳයි. එහෙනම් සියලු දෙනා වැද ගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැමට සම්මා සම්බුදු සරණම ලැබේවා.